Hi guys, welcome back to my YouTube channel. I think සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම. I think අලුත් අවුරුද්දේ දාන පළවෙනි වීඩියෝ එක මේක. මට 14 වෙනිදා වීඩියෝ එකක් කරන්න බැරුණා මොකද අපේ ගෙදර කිසිම කැවිලි જાතියක්වත් චාරිත්‍රාක්වත් කරේ නැහැ. අපච්චි නැති හින්දා දැන් අවුරුදු දෙකක් කිසිම දෙයක් කරන්නේ නැහැ. මම මේ පාර ෆුල් try එකක් දුන්නා මේ අම්මිට කියලා ඒ දේවල් කරවන්නකො මරි ගෙදරකට ඒ දේවල් ඕනේ නේ හින්දා කිසිම රියැක්ෂන් එකක් තිබ්බේ නෑ යාගේ එහෙම තමයි ආදරය කරන කෙනෙක් අපෙන් ඈත් වුණාම අපිට එහෙම වෙනවනේ ඒක හිතා ගන්න බෑ කියාවේ තැසරට කඳුලට වුණාට ඉතින් මොනක් කරන්නද නේද එහෙම තමයි මේ අවුරුද්දේ ඔයාලගේ දෙමව්පියෝ හැමෝටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මම මගේ ආයුෂත් තරම් ඔයාලගේ දෙමව්පියෝ ජීවත් වෙන්න ඕන. ඉතින් ආදරේ හැමෝටම. ඉතින් මෙහෙමයි. එදා වීඩියෝ එකක් කරන්න බැරි වුණ හින්දා මට හිතුණා අද වීඩියෝ එකක් කරනවා කියලා. මොකද අපි පොඩි අවුරුදු 10ක් කරනවා අපේ ගමේ කට්ටිය. ඒ කියන්නේ අපි හැමෝම නෑදෑයෝ ඉතින් ටික එකතු වෙලා පොඩි අවුරුදු 10ක් සංවිධානය කරලා තියෙනවා. මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු මේ මොකද වෙන්නේ කියලා. මම ඔයාලව අරන් යන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් යමු අපි මොකද වෙන්නේ බලන්න. මාත් එක්ක දිගටම රැඳී ඉන්න මේ වීඩියෝ එක බලන්න skip නොකර බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආදරේ. මම ලෑස්තිලා ඉවරයි. ඉතින් අපි යමු. ඔය මම ටැග් පැක් කරලා ඉවරයි. මම තව චූටියක් ටැග් ටිකක් තියෙන පැක් කරගන්න. ඒ ටිකක් පැක් කරගෙන අපි යමු ඔය විශ්වවිද්‍යාලය. ඉංග්‍රීසි එක්ක ඔයාලා මම මේක පැක් කරගෙන ටැග්ලක් දෙන්නවා වගේ ඉතින් අපි යමු එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ රෑ පැක් කරපු ටැග් ටික අපේ ගෙදර තමයි තියෙන්නේ. දැන් පාරට අරයි යන්න ඕනේ. පාර තමයි තියෙන්නේ අවුරුදු 30නේ. ඉතින් යමු අපි. ඉතින් ඔන්න ළමයි අපේ අවුරුදු උත්සවයේ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් චාරිත්‍රානුකූලව පොඩියට කරත් චාරිත්‍රානුකූලව අපි පොල් තෙල් පහන හිම දාල් වෙලා අපේ වැඩේ පටන් ගත්තා. අපි 10 දිනකට ආරාධනා කරලා තිබුණා මේ පොල් තෙල් පහන දාල්වන්න එන්න කියලා. ඉතින් එයාලා ඇවිල්ලා මේ පොල් තෙල් පහන දාල්වන ගමන් තමයි ඉන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මොකද වෙන්නේ කියලා බලමු. ආරාධිතා මුත් ඔක්කොම පහන් පත්තු කළා ඉවරුණාට පස්සේ සංවිධායක මණ්ඩලයේ කට්ටියත් පහනක් පත්තු කරන්න එපැයි. ඉතින් අපේ අනික් කට්ටිය මිසින් වෙලා මමයි තව වග කෙනෙකුයි කට්ටිය තමයි හිටියේ. ඉතින් අපි පහනක් පත්තු කරා. මේ එතකොට ගත්ත වීඩියෝ එක. බලන්නකො ළමයි මගේ මූණ. මට විනා යනවා මේව දකිද්දියද. මේ තියෙන්නේ අපේ පළවෙනි තරගය. පොඩි අයට ටොපි අවුලන්න දුන්නා. අනේ ෂෝක් අනේ ඒව දකිද්දි ආසයි.
පූර්ණ කළ බවද යන්නේ කවදාද මෞපිය දකින්නේ මලේ ඔයනාවල නෙලාවරෙන් අත බිදෙයි පය මුල්ලෙන් තබාවරෙන් කැලණිකගේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවක නැගීවරෙන් ඉතින් අපේ ගමේ නංගිලා දෙන්නෙක්ගේ ලස්සනම ලස්සන අවුරුදු ඩාන්ස් එකක් තමයි ඔයාලේ බැලුවේ. ඒක ඉවර වෙලා මෙන්න මේ තරඟය ඒක මරු හැබැයි. බලන්න ළමයි. ඊට පස්සේ පොඩි අයට අලියට හැතපීමෙන් තරගය තිබ්බා. ඒක ඉවර වෙලා බැලුන් ඩාන්ස් තිබ්බා. බලන්න ළමයි ඔයාලා අඳුරන කෙනෙකුත් ඉන්නවා.
මෙතන සංගීත පුරු තරගයක් තියන තරම් ඉඩ මදි හින්දා අපි ලොකු අයටත් මේ තරගෙම තිබ්බා. මට මේ වීඩියෝ බලද්දි තමයි වොයිස් කරගන්නවත් බෑ තේරෙන්නේ මටම hina යනවා. සමා වෙන්න ඕනි. ඒ උනට ඔයාලා වීඩියෝ ටික බලන්න මං හිතනවා ඔයාලා මේ වීඩියෝ ටික හොඳට එන්ජොයි කරයි කියලා. බලන්න. මං හිතන්නේ ළමයි මෙන්න මේ වෙලාවේ විතරයි මගේ ළඟ මගේ ෆෝන් එක තිබුණේ. අනිත් හැම වෙලාවෙම මේ මං නංගි කෙනෙක්ට දීලා තිබුණේ මේ වීඩියෝස් ගන්න කියලා. ඒ ඔක්කොම ඉවර වෙලා අපි මේ වතුර බැලුන් ඇල්ලුවා. බලන්න ළමයි. ඊට පස්සේ කනා මුට්ටි වින්දා ඒ වගේ තව තරඟ ටිකක් කරා. ඒ වගේ නම් වීඩියෝස් නෑ ළමයි. ඊට පස්සේ දිනපු අයට තෑගි බෙදලා දීලා චූටි එතන හිටපු පොඩි ළමයි හැමෝටම දිනුවත් පෙරදුනත් හැමෝටම එක වගේ තෑගි තිබුණා. ඒ හින්දා පොඩි ළමයි සතුටු වෙන්නේ නැති කියලා හිතනවා. ලොකු අයට නම් ලොකු අයගේ තරඟ වලින් දිනපු අයට විතරයි තෑගි තිබුණේ. ඒ විදිහට තමයි අපේ මේ චූටි අවුරුදු උත්සවයේ මේ 2025 අවුරුද්දේ සිද්ධ වුණේ. ඊට කලින් අවුරුදු වලත් කරාට මම ඉතින් vlogs දාන්නේ නෑ ළමයි. එතකොට මට මේ වීඩියෝස් කරන්න කරේ නෑ. ඉතින් මේ අවුරුද්දේ ලස්සනට අවුරුදු උත්සවය ඉවර වුණා කියලා මම හිතනවා. මොකද හායි ළමයි දැන් තමයි ඉවර වෙලා ගෙදර ආවේ. දැන් හවස් වෙලා තියෙන්නේ. දැන් තරඟ ටික ඉවර කරලා ගෙදර ආවා. මම වීඩියෝස් ගත්තා. හැමදාම දිගම වීඩියෝස් ගන්න කියලා මම නංගිනෙට ෆෝන් එක දීලා තිබ්බේ. මම හිතන්නේ යාලා වීඩියෝස් අරන් ඇති. බලමු. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන්න. මට ආදරය කරන මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.